දවසක් සියලු දෙනාටම අද අපි එන්නේ අපේ ෆාම් එකට දැන් කුකුල් පැටව වෙනවා. ඒගොල්ලෝ අපි එන විදිහ අපි බලමු. ඉස්සෙල්ලා මේ වගේ ලොරියකින් සාමාන්‍ය උදෑසනත් රාත්‍රියේ කාලේ තමයි කුකුල් පැටව ප්‍රවාහනය කරන්නේ. ඒ වගේම මේ තමයි අපේ හවුස් එක. ඒ කියන්නේ කේජ් එක අපේ සත්තු ගෙනහලා මේක තමයි දවස් 45ක් යනකම් ලොකු වෙලා ඒගොල්ලන්ට අවශ්‍ය බර, ඒගොල්ලන්ට අවශ්‍ය පෝෂණ, ඒගොල්ලන්ට උෂ්ණත්වය, ඒගොල්ලන්ට අවශ්‍ය ආහාර කෑම සියල්ලම දවස් 45 තුළ ලැබෙන්නේ මේක ඇතුලේ තමයි. මේක අපි ඉස්සරහ ලුණු දාලා අපි පේස්ට් එකක් හදලා ඉස්සෙල්ලා මේක හොබදලා ඒ පේස්ට් එක හදලා ඒක දාලා ඊට උඩින් තමයි අපි 10 අතුරන්නේ. ඊට පස්සේ 10 අතුරලා කෑමලයින් ටික හදලා පාත් කරලා මෙයාගේ හදාගෙන පත්තර ටික අපි කලින් දවසේ දාගෙන ඊට පස්සේ උදේට ලේබර්ස් විසින් පත්තර ටිකට කෑම දාන මේ තමයි බිල. මේක හැචරියකින් යන බිල. මේ සතුන්ගේ බරයි සත්තු ඉන්න ප්‍රමාණයයි අපිට මේකෙන් දන්නට තියෙනවා. මේ කට්ටිය දැන් කරන්නේ අපි පාර්ටිෂන් 3කට අපේ කේජ් එක ඇතුලේ බෙදාගෙන තියෙනවා. අපි ඊට පස්සේ පාර්ටිෂන් 3ට සත්තු වෙන්න දානවා. මෙන්න මේ ආකාරයට තමයි දවසක් වයසක කුකුල් පැටවෝ, ඒ කියන්නේ ඩේ ඕල්ඩ් චික්ස්ලා අපේ ෆාම් එකට ආවේ.